හායි මගේ පැටව ටිකට කොහොමද? මං හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. පුතේ අද ඔන්න අපේ පරිසර විෂයේ මුල්ම වීඩියෝ එක. ඔයාලා දන්නවා මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා පරිසර විෂයෙන් අපි ප්‍රශ්න 3000ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න මේ 3000 පළවෙනි ප්‍රශ්න 10 තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් මගේ පැටව ටිකේ ඉන්න සැහැල්ලුවෙන් ඉඳගන්න සතුටින් අපි මේ අද පාඩමත් එක්ක එකතු වෙමු. ඔන්න අදත් තියෙන්නේ ගේම් එකක් විදියට තමයි මේක සිද්ධ කරන්නේ. ප්‍රශ්න 10ක් දෙනවා. ප්‍රශ්න 10ට ලකුණු 10 ගානේ ලකුණු 100ක් ලබා දෙනවා. ඒ වගේම අද වීඩියෝ එක හරිම සුවිශේෂී පුතේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලගෙන් අහන්නේ ප්‍රශ්න අපේ රට ගැන, අපේ රටේ ජාතික සංකේත ගැන, අපේ රටේ ඉතිහාසය ගැන, අපේ රටේ සුන්දරත්වය ගැන කියවෙන ප්‍රශ්න තමයි අද සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි පොඩි වෙනසකටත් එක්ක මුලින්ම ලස්සන සින්දුවක් කියලමුද අපේ රට ගැන කියවෙන. හරි. එහෙනම් ඔන්න ටීචර්ත් එක්කම කියන්න බලන්න කට්ටියත් එක්ක මේ සින්දුව. ඔයාලා අහලා තියෙනව නේද? මේ රට මගේ රට සින්දුව. හරි කියමු බලන්න අපි කට්ටියත් එක්කම. මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට. මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට. සාරුපස පොළවෙන් වැහි බිඳු අහසින් මිනි කැට මුතු ඇත මගේ සිරිලක ඇත. මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට. හරි නේද? එහෙනම් ඔන්න කට්ටිය සින්දුව කිව්වා. හැමෝම ලස්සනට කිව්වා. එහෙනම් පුතේ ඇති ඔක්කොම කියන්න අපිට වෙලාවක් නැහැනේ. එහෙනම් අද ඔන්න අපේ ප්‍රශ්න වටය පටන් ගමු. මම ප්‍රශ්නය අහනවා. තප්පර 5ක් දෙනවා ඔයාලට. ඔයාලා උත්තරේ දෙන්න ඕනේ. ඔයාලා පොඩි කොලයක් අරගෙන පැන්සලක් අරගෙන ඔයාලා ලකුණු කීයක් ගත්තද කියලා ඒ කොලේ දාන්න ඕනේ. එහෙනම් ඔන්න අද ඔයාලගේ පළවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාව පිහිට ඇත්තේ ඉන්දියාවට කුමන දිශාවෙන්ද? හරි පුතේ. එහෙනම් ඔන්න මට කියන්න ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ මොන පැත්තෙන්ද මොන දිශාවෙන්ද? ඔව් අපි දන්නවා දකුණු දිශාවෙන් තමයි පිහිටලා තියෙන්නේ. හරි එහෙනම් කෝ බලන්න අත උස්සන්න ලකුණු 10 ගත්ත අය. මම දන්නවා මේ ප්‍රශ්නෙට හැමෝම ලකුණු 10ම ගත්තා කියලා. හරි පුතේ. එහෙනම් ඔන්න අපේ දෙවැනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය කුමක්ද? මේකත් වැරදෙන විදියක් නෑ. මම දන්නවා මගේ පැටව හැමෝම මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා කියලා. හරි අපි දන්නවා ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නාගස. අපි හැමෝම දන්න ප්‍රශ්නයක් මේක. එහෙනම් මම දන්නවා දැන් ඔයාලා ලකුණු 20ක් හිමි කරගෙන ඉවරයි. හරි පුතේ. ඔන්න අපේ තුන්වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? ඒකත් හරි ලේසි ප්‍රශ්නයක් නේද? හරි ඔන්න ඔයාලට තප්පර 5ක් හිමි වෙනවා. හරි පුතේ. අපේ රටේ ජාතික පුෂ්පය තමයි මානෙල් මල. ඔන්න ඔයාලගේ ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා කවුද? හරි මගේ පැටව ටික හැමෝම දක්ෂයි. මම දන්නවා දැන් ඔන්න හැමෝම උත්තර දීලා ඉවරයි. අපේ රටේ ජාතික සත්වයා තමයි දඬුලේන. කො බලන්න දැන් ඔන්න ලකුණු
40ක් ඔයාලා අරගෙන තියෙන්න ඕනේ. කොහොම බලන්න ලකුණු 40ම ගත්ත අය අත උස්සන්න බලන්න. කොහොත උස්සන්න. හරි. හරි බටෝ. එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා කවුද? හරි පුතේ, කවුද අපේ රටේ ජාතික පක්ෂියා? හැමෝම දන්නවා අපේ රටේ ජාතික පක්ෂියා තමයි වලි කුකුලා. ඔන්න පුතේ අපේ ඊළඟ ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික මැණික වන්නේ කුමක්ද? ඔන්න ඔයාලා දන්නවා අපේ රටේ ජාතික මැණික තමයි පුතේ නිල් මැණික. හරි, එහෙනම් කවුද බලමු? ඒකට හරි උත්තරේ දීලා තියෙන්නේ. මම දන්නවා ඒකටත් හැමෝම නිවැරදි උත්තරේ දීලා තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න ලකුණු 60ක් අරගෙන ඉවරයි ඔයාලා. ඔන්න පුතේ ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ කුමක්ද? මම දන්නවා මේකත් හැමෝම දන්න ප්‍රශ්නයක් තමයි. මොනවාද පුතේ අපේ රටේ ජාතික ක්‍රීඩාව මොකද්ද? අපි දන්නවා අපේ රටේ ජාතික ක්‍රීඩාව තමයි වොලිබෝල්. ඔන්න පුතේ අපේ ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘවරයා වන්නේ අපේ රටේ ජාතික ගීය නිර්මාණය කරේ කවුද කියලා අහන්නේ. කවුද පුතේ අපේ රටේ ජාතික ගීය නිර්මාණය කරේ? අපි දන්නවා අපේ රටේ ජාතික ගීය නිර්මාණය කරේ පුතේ ආනන්ද සමරකෝන් මහතා. කො බලන්න දැන් ඔන්න ප්‍රශ්න 8ක් අහලා ඉවරයි. එහෙනම් ඔන්න දැන් මේ ලකුණු 80ක් අරන් ඉවරයි ඔයාලා. කො බලන්න 80ම ගතපු මගේ පැටවු ටික. ඔව් දැන් ටීචර්ට සතුටුයි, ඔයාලට ගොඩාක් සතුටුයි කියලා මම දන්නවා. එහෙනම් දැන් ඔන්න ඔයාලා ලකුණු 80ක් අරන් ඉවරයි. ඔන්න පුතේ ඊළඟ ප්‍රශ්නය. අපේ රටේ පළමු රජතුමා කවුරුන්ද? අපේ රටේ හිටිය පළවෙනි රජතුමා කවුද කියලා තමයි අහන්නේ. මතක් කරගන්න ඕන තප්පර 5ක් හිමි ඔයාලට. කවුද පුතේ අපේ රටේ පළවෙනි රජතුමා? ඔයාලා දන්නවා අපේ රටේ හිටපු පළවෙනි රජතුමා තමයි පණ්ඩුකාභය රජතුමා. ඔන්න ඒ වගේම අපේ වාසනාවන්ත 10 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල කුමක්ද? ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල කුමක්ද? අපි දන්නවා පුතේ ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල තමයි බඹරකන්ද දිය ඇල්ල. එහෙනම් ඔන්න ඔයාලගේ ප්‍රශ්න 10 ඉවරයි. මම දන්නවා ඔයාලා 100ම අරගත්තා. 100ම අරගත්තේ නැති අයත් ඇති පුතේ. අපි කනගාටු වෙන්න ඕනේ. අපි අද හොඳට මේ වීඩියෝ එක අනිවාර්යෙන් දෙපාරක් බලන්න. ඊට පස්සේ ඔයාලට කවදාවත් මේක අමතක වෙන එකක් නෑ. අනිවාර්යෙන් අපේ රට ගැන දැනගන්න ඕනනේ අපි. ඒක නිසා මේ ටික හොඳට බලා ගන්න. ඒ වගේම පුතාලා අනිවාර්යෙන්ම ලකුණු කීයක් ගත්තද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්නත් ඕනේ. ඒ වගේම අද 100 ගත්ත අයයි, අය 100 ගන්න බැරි වෙච්ච අයයි අපි අනිවාර්යෙන්ම ඊළඟ දවසේ අනිවාර්යෙන්ම තවත් 100ක් ගමු. ගත්තේ නැති අය අනිවාර්යෙන් 100 ගමු. එහෙනම් ඔන්න ටීචර් පොරොන්දු වෙන්න ඕනේ ඊළඟ දවසේ අනිවාර්යෙන් 100 ගන්නවා කියලා. එහෙනම් අදට ටීචර් යනවා. ඔයාලා හැමෝටම ආයෝ